එක්සෑම් එකට කලින් දවසේ මොනවද කරන්න ඕන කියලා අපි කතා කරමු. ඉතින් එක්සෑම් එක තියෙන්නේ හෙට නම් මම හිතනවා මේ වෙද්දී at least 80%ක්වත් ඒ තියෙන සබ්ජෙක්ට් එකෙන් පාඩම් කරලා ඉවර ඇති. හැබැයි එහෙම නැතත් ප්‍රශ්නයක් නෑ අපිට පුළුවන් මේක ගොඩ දාන්න. ඉතින් පළවෙනි සහ ස්පෙෂල්ම දේ තමයි ඔයා දැනගෙන ඉන්න ඕනේ. එක්සෑම් එකට කලින් දවසේ අනිවාර්යයෙන්ම ඔයා හොඳ නිින්දක් ලබා ගන්න ඕන. ඉතින් මගේ ස්ටුඩන්ට්ස්ලා ගොඩක් වෙලාවට කියන කතාවක් තමයි රෑ එළි වෙනකම් පාඩම් කරා. එතකොට එක්සෑම් එකට ගියාට පස්සේ නිදිමත ආවා. එහෙම නැත්නම් දන්න උත්තරත් අමතක වුණා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙන්නේ නැති වෙන්න නම් එක්සෑම් එකට කලින් දවසේ අනිවාර්යයෙන්ම ඔයා හොඳට නිදා ගන්න ඕන. ඉතින් ඊළඟ දේ තමයි ඔයා මේ වෙද්දි සම්පූර්ණයෙන්ම පාඩම් කරලා ඉවර නැත්තම් එහෙම නැත්තම් ඔයාට සිලබස් එකෙන් තව කොටසක් ඉතුරු වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාට පුළුවන් අර පාඩම් කරලා ඉවර දේවල් ටික ආයෙත් පොඩ්ඩක් කලින් දවසේදී මතක් කරගන්න. ඉතින් එහෙම නැත්නම් ඔයා අර ඉතුරු වෙච්ච දේවල් ගැන හිත ඒකෙම එල්ලිලා ඉන්නවා නම් ඇත්තටම අර පාඩම් කරපු දේවල් අමතක වෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව මම ඔයාට රෙකමන්ඩ් කරන්නේ අර පාඩම් කරලා ඉවර දේවල් ටික ආයෙත් පොඩ්ඩක් කලින් දවසේදී මතක් කරගන්න. ඉතින් ඊළඟ ටිප් එක තමයි එක්සෑම් එකට ගියාට පස්සේ බය වෙන්නේ නැතුව හොඳට මේකට ෆේස් කරන්න. ඉතින් මේකත් ගොඩක් දෙනෙක් කියන කතාවක් පේපර් එක දැක්කම බය වුණා. එතකොට උත්තර අමතක වුණා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගොඩක් දෙනෙක්ට වෙන්න පුළුවන් කලින් දවසේදී අපි හිතනවා අයියෝ මම පාඩම් කරපු කිසිම දෙයක් මට මතක නැහැ. එහෙම නැත්නම් මට ගොඩක් දේවල් මගේ ඇරිලා තියෙනවා. ගොඩක් දේවල් මිස් වෙලා තියෙනවා. එහෙම හිතෙන්න පුළුවන් සයිකොලොජිකලි ඒක ඕන කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා එක්සෑම් එකට ගිහිල්ලා පේපර් එක අතට අරගෙන ඔයා ලියන්න පටන් ගත්තම ඔයා අර කලින් පාඩම් කරපු හැම දෙයක්ම ඔයාට මතක් වෙනවා. ඉතින් ඒ නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔයාට තියෙන්නේ එක්සෑම් එකට ගිහිල්ලා ලස්සනට මේකට ෆේස් කරන්න.